හලෝ කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. හොඳයි අපි දැන් අද බලමු මම මොකක්ද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ කියලා. අද මම ඔයගොල්ලන්ව එක් කරගෙන යන්නේ අපි බඩු ගන්න ලොකු shopping mall එකකට. ඔයාලට පේනවනේ පිස්සු හැදෙනවා මේක ඇතුළට යනකොටම මේ flowers ටිකයි මේ decors ටිකයි දැක්කහම මට මාරම ආස හිතුණා. මොකද දැන් අත්තර ළඟ නිසා ගොඩක්ම ඩෙකොරේෂන්ස් දේවල් මේ හැම ෂොප් එකකම තියලා තියෙනවා. එතකොට බඩු ගන්න එන කස්ටමර්ස්ලට උනා ලේසියෙන් මේ දේවල් හොයලා බලලා ගන්න පුළුවන් නේ. එතකොට මම ඉන්නේ රෂියාවල. මෙහි ලිවින් කොස්ට් එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ මේ හැම බඩුවක්ම සාමාන්‍ය යුරෝප් රටවල් එක ගත්තාම ගොඩාක් අඩුයි. එතකොට මම දැන් මේ බඩු ගන්න ඇවිල්ලා තියෙන්නේ ලෙන්තා කියන shopping mall එකට. ඔයගොල්ලන්ට පේනවනේ මේකේ නැති දෙයක් නෑ. මේක මං හිතන්නේ ස්ටෝර්ස් වගේ වෙන් කරලා 500කට 600කට කිට්ටු ස්ටෝර්ස් ටිකක් තියෙනවා. ඒ මොකද මේකේ පිඟන් කෝප්ප රෙදි පාපිසි එතකොට පෙට්ස්ලට ඕනි දේවල් ඒ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම meat items, vegetables අපිට හැම බඩුවක්ම ගන්න පුළුවන් නිසා අපිත් යන්න පුරුදුලා තියෙන්නේ මේ ස්ටෝර් එකට. ඔයගොල්ලන්ට පේනවනේ අපි shopping කරනකොට අපිට යාළුවෝත් හම් වෙනවා. ඒගොල්ලෝ හරි ආසයි අපි දැක්කම අපිත් එක්ක කතා කරගන්න, යාළුවගේ idea share කරගන්න. ඔයගොල්ලන්ට පේනවා පිඟන් කෝප්ප හරිම ලස්සනයි. ගොඩාක් යුනික් බඩු මෙහි තියෙනවා. පිඟන් වුණත් හැම දෙයක්ම හරිම යුනික්. මට ඇත්තටම ඕන වෙලා තිබුණා මගේ කිචන් එකට අලුත් කටින් බෝඩ් එකක් මම ඒක බලන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා හැන්දි, පිහි හැම දෙයක්ම කිචන් වෙයර්ස් ඔක්කොම මෙතන තියෙනවා. හැමදාම ඉතින් ඕනෙම ඉන්නේ නැති බහන්න වුණත් අපිට අවශ්‍ය වුණොත් අපිට මතක් කරලා මේ වගේ තැනකින් එකම තැනකින් ගන්න පුළුවන් එක ලොකු වාසියක්. මොකද අපි යුනිවර්සිටි එකේ වැඩත් එක්ක part time job කරගන්නකොට අපි හරිම අවවේගීනේ. එතකොට කඩ කිහිපයකට ගිහිල්ලා බඩු ගන්නවට වඩා මට නම් හරිම ලේසි. Меня Андрей. Меня тоже Андрей. මේ යන ස්ටෝර් එක පැත්තේ තියෙන ගොඩම බෙඩ්ෂීට්, ටවල්ස් ඒ වගේ අපිට හෝම් ඩෙකොරේෂන්ස් වලට අවශ්‍ය. අපි කොච්චර ලොකු වුණත් තාම අපේ ළමා මානසිකත්වයේ තියෙනවා කියලා දැනෙන්නේ මේ වගේ දේවල් දැක්කහම අනිවාර්යයෙන්ම නතර වෙලා ඒව බලනවා, ලියනවා, ඒ වගේ දේවල් කරනවා. දැන් මට ඇත්තටම හිතා ගන්න බැරුව ඉන්නේ කොතනින්ද ස්ටාර්ට් කරන්න ඕනේ කියලා. නිකන් උඩින් බලාගෙන යනවා. ඕනි දේවල් ටික මම ලිස්ට් කරගෙන ආවේ නැහැ අද. හැබැයි දකින්නකොට අපිට මතක් වෙනවානේ මොනවද ඕනි කියලා. ඒ නිසා එහෙමම ආවා. මේ තියෙන්නේ ෆිෂ් මාකට් එක වගේ ස්ටෝල් එකක්. ඒකේ ගොඩක් අපිට කිරලා ගන්න පුළුවන් එක මාළු ಜಾති ඉන්නවා. කට් කරපු මාළුත් ඉන්නවා. මෙතන තියෙන්නේ අපි ලංකාවේ කරවල කරනවා වගේ මෙයාලත් එක ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා වෙලාවට ෆයර් කරලා එහෙම වේලලා මාළු ಜಾති තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ මීට් ಜಾති සීසන් කරපුවා. මෙහි ගොඩක් අය ඒව ගන්නවා මොකද ලේසි නිසා. පැටි හදපු ඒවා සීසන් කරපු මස් ಜಾති, මාළු ಜಾති මේ විදිහට තියෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් එකට කට් කරපු මස් මාළු ಜಾතිත් තියෙනවා. මේ සැරේ අපි මෙතනින් මාළු මස් ಜಾති ගත්තේ නැහැ. මොකද අපිට ඒකට වෙනම මීට් ෂොප් එකක් හම්බුණා. ඒකෙන් ගන්න මම මෙතනදී ඉස්සෝ ටිකක් ගන්නවා. එතන තියෙනවද නැද්ද කියලා මට ෂුවර් නැති නිසා. මේ ඔයගොල්ලන්ට පේන්නේ මෙහි තියෙන ස්පයිසස් ಜಾති. ලංකාවේ වගේ ගොඩාක් ಜಾති නැති වුණාට මෙයාලට ආවේනික ස්පයිසස් වර්ග තියෙනවා. දැන් අපි එතනින් පස්සේ ආවේ ඉකෝ මාකට් එක කියන ස්ටෝර් එකට.
මේකේ අලලූණු තක්කාලි කැරට් බීට්රූට් අය වගේ ගොඩාක් එළවලු ජාති තියෙන ඔයගොල්ලන්ට පේනවනේ මේකේ අල කිලෝ එකක්ම රූබල් 22යි කැරට් එහෙම ෆ්‍රෙෂ් ඉතින් අර පොඩ්ඩක් අර මේ පස් ගතිය තියෙනවා උනාට ඒක ෆ්‍රෙෂ් අපිම ඕනි දේවල් ටික අරගෙන ස්කේල් කරගෙන බිල් කරගෙන තමයි කැෂියර් එකට යන්නේ මෙතනින් අපිට වෙජිටබල්ස් වර්ග වගේම ෆෘට්ස් ජාතිත් ගන්න පුළුවන්. අඹ එහෙම නම් චොට්ටක් ගණන් වැඩි. මොකද මෙහි අඹ නැති නිසා. ඇපල්, පෙයාස් ඒ වගේ දේවල් මොනවාද මැන්ඩරින්, දොඩම් ජාති එහෙම ගොඩක් තියෙනවා. ඒව නම් ටිකක් ගණන් අඩුයි. මේ ඔයගොල්ලන්ට පේන්නේ මෙයාලා ගොඩක් ගන්නවා ඩ්‍රයි ෆෘට්ස්. ප්ලම්ස් ඉඳන් ගත්තහම හැම දෙයක්ම මෙතන තියෙනවා හැම පළතුරක්ම මෙයාලා ඩ්‍රයි කරලා තියා ගන්නවා මොකද සම එකේදී අවුව තියෙනවත් එක්කම මෙයාලගේ වෙනම ෆැක්ටරිස් තියෙනවා මේ දේවල් විජලනය කරලා පැක් කරන නට්ස් ජාති හැම දෙයක්ම තියෙනවා අපිට පහසුවෙන් ඕනේ ග්‍රෑම් ප්‍රමාණය තියෙනවා ඒකේ තියෙන weight එකයි අපිට සංසන්දනය කරලා බලලා ගන්න පුළුවන් price එකයි weight එකයි දෙකම label කරලා තියෙනවා ලංකාවේ තියෙන විවිධ වර්ගයේ එළවලු ಜಾති නැති වුණාට අපිට ඉතින් මේ තියෙන එළවලු ಜಾති ටිකෙන් අපි අපිට අවශ්‍ය දේවල් ටික අරගෙන ඊළඟට යන්නේ අනිත් බඩු ටික ගන්න. අනිත් දේවල් පැත්තකින් තියලා මම ජම්බෝල ගෙඩියක් ගත්තා. මම හරි මාසයි ජම්බෝල කන්න ලංකාවෙත් දිනොත්. ඒ රස ඉතින් තාමත් අපි හොයනවනේ පොඩි කාලේ කාපු දේවල් වල. මෙතන තියෙන්නේ ඇපල් වර්ග පැක් කරලා තියෙනවා. එක එක ඇපල් වර්ග තියෙනවා. මෙතනදී නම් මම පොඩි හොර වැඩක් කරා මට මිදි ගන්න ඕනි වුණා මට ඒක රසයිද නැද්ද කියලා හොයාගන්න බැරි හින්දා මම එකක් කාලා බැලුවා මත් එක්ක බඩු ගන්නද ගියේ මල්ලිලා දෙන්න එක්කෙනෙක්ට දීලා බලනකොට ඒක හරිම රසයි හින්දා අපි ඒක ගත්තා දැන් අපි එකෝ මාකට් එකේ බඩු ටික අරගෙන ඉවරයි. දැන් අපි ඊළඟට යන්නේ චීස් සොසේජස් වගේ දේවල් තියෙන හරියට
මෙතන ඔයගොල්ලන්ට පේන්න තියෙන මීට් අයිටම්ස් ඒ වගේම සලාඩ් ಜಾති මෙයාලා ප්‍රෙපෙයාර් කරලත් විකුණනවා. එතනින්ම අපිට ඕන නම් කෑම අරගන්න එන්නත් පුළුවන්. මෙතන විවිධ වර්ගයේ සොසේජස් ಜಾති හැම් ಜಾති ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි පුරුදු වෙලා තියෙන දේවල් ටික අපි ගත්තා. මොකද හැම කෑමක්ම අපිට සෙට් වෙන්නේ නැහැ මෙහිදී. අපිත් පොඩ්ඩක් ඒවා try කරලා බලලා හොඳ නරක බලලා තමයි අපි මේ දේවල් දැන් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි මෙහෙම බඩු ගන්න ගියාම ඉතින් ලොකු වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් පැය 3-4ක් 5ක් වුණත් යනවා. මොකද එක එක්කෙනාගේ අයිඩියාස් වලට අනුව කතා කරලා අරගෙන එක එක සිලෙක්ෂන්ස් තියෙනවා. ඉතින් අනිත් එක ක්‍රවුඩ් එක වැඩි අඩු ප්‍රමාණය බලපානවා. අපි සාමාන්‍යයෙන් මේ ෂොප් එකට යන්නේ මේ මාකට් එකට යන්නේ මාසෙකට සැරයක් නැත්නම් සති දෙකකට සති තුනකට සැරයක් වගේ. මේ අපි දැන් බඩු ගන්නෙත් සාමාන්‍යයෙන් මගේ එස්ටිමේට් එක අනුව සති 3කට හෝ මාසෙකට ඇති වෙන්නේ. මේකෙදි එක එක බ්‍රෙඩ් ಜಾති තියෙනවා. මොකද මේ මාකට් එකේම හදන ඒවා ගොඩක් බ්‍රෙඩ් ಜಾති තියෙනවා. කේක්ස් එක එක ස්වීට් ಜಾති බිස්කට්ස් ඒ වගේ දේවල් මේ හරිය ඔයගොල්ලන්ට පේනවා. මෙතන නම් තියෙන රැපර්ස් ಜಾති ඒකත් ලේසි අපිට අරගෙන හදාගන්න ගෙදරදීම. ඊළඟ සෙක්ෂන් එකේ තියෙන්නේ චොක්ලට් ಜಾති. මේ චොක්ලට් මේ පොඩි පොඩි චොක්ලට් ಜಾතින අපිට කිරලා ගන්න පුළුවන්. ඒක කිරලා ගන්න තියෙන එක එක ප්‍රයිසස් ගහලා තියෙනවා. අපිට ඕනේ රේන්ජ් එකෙන් ඒවා කිරලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු චොක්ලට් ಜಾතිත් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩඩ් චොක්ලට් ಜಾති ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. ලංකාවේ අවුරුදු කාලේ වගේ මේ දවස්වල මේ හැම ෂොප් එකකම මේ වගේ gift items තියෙනවා. gift box වර්ග තියෙනවා. හරි ලස්සනයි. ඇතුලේ චොක්ලට්ස් ಜಾති, කුකීස් ಜಾති, ඒ ඔක්කොම මික්ස් කරපු කැන්ඩි ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ කොෆි සෙක්ෂන් එක. ගොඩාක් බ්‍රෑන්ඩඩ් කොෆි වර්ග මෙතන තියෙනවා. ලංකාවේ ගොඩක් ෆේමස් කොෆි ಜಾති මෙහි තියෙනවා. ඔයාලට පේනවනේ චොක්ලට් වල එහෙම ගාන ගොඩක් ගණන් අඩුයි මෙහි හැම දෙයක්ම. මේ පේනවනේ කට්ටියගේ උද්‍යෝගය.
හැමෝම එකතු වෙලා ඉතින් එළවලු ಜಾති බිත්තර මස් මාළු හැමදේම අපි එකතු වෙලා මේ විදිහට කලෙක්ට් කරගන්නවා. මේ හරි ඔයිල් සෙක්ෂන් එක අපි සන්ෆ්ලවර් ඔයිල් තමයි ගන්නෙ. මේ හරි ඊළඟට තියෙන්නේ මේ ටින් කරපු මාළු ಜಾති සැමන් අපි වෙනද ගන්න එක තිබ්බේ නැහැ. ඒ නිසා මම ගත්තේ නැහැ. දන්නේ නැති දේවල් අරගෙන බැහැනේ. ඇලර්ජි එකක්වත් ආවොත්. ඒ නිසා අපි එතන ස්කිප් කරලා ඉස්සරහට ආවා. මේ පාන් පිටි ගොඩක් ಜಾති මෙතන තියෙන්නේ ගොඩම කේක් හදන පාන් පිටි සීනි ඒ වගේ අයිසින් සුගර් ඒ වගේ දේවල්. දැන් තියෙන්නේ ඔයාලට පේන්නේ ඔලිව් ඔයිල්. ඒවත් ගොඩක් බ්‍රෑන්ඩඩ් වලින් තියෙනවා. දැන් අපි ආවා හාල් පරිප්පු ඒ වගේ අපේ ජාතික ආහාර ටික ගන්න. kilo dia hal මේ තියෙන පැස්ටා ස්පැගටි කෝන් එක අපේ ගිය සැරේ ගෙනිච්ච දේවලුත් තියෙන හින්දා මම පොඩ්ඩයි මේ සැරේ පැස්ටා ගත්තේ. මෙතන නම් මම මහා හයියෙන් කෑ ගහනවා. මොකද හස්බන්ඩ් අපිත් එක්ක බඩු ගන්න ආවේ නෑ. එයා ඇවිල්ලා හොරෙන් ඇවිල්ලා මාව බය කරා. දැන් ඉතින් මේ ගන්න බිලට වඩා අමතරව බිල වැඩි වෙනවා කියලා මොකද මම දන්නවා. එයාට හිතෙන ගොඩක් දේවල් එයා මටත් හොරෙන් කාට් එකට දානවා දැන්. මෙතන ගොඩක්ම තියෙන්නේ සැනිටරි අයිටම්ස් ෂැම්පූ බොඩි වොෂ් ක්‍රීම් ಜಾති මුලදි නම් මේ වලින් අපිට සෙට් වෙන බ්‍රෑන්ඩඩ් හොයාගන්න හරිම අමාරු වුණා. මොකද එක විදිහේ දේවල් තියෙනවා. සමහර වෙලාවට අපිට මේ බ්‍රෑන්ඩ් එකම ලංකාවේදී යූස් කරද්දී ඒක අපිට හරි ගියාට මෙහි ඇවිල්ලා මෙහි තියෙන ක්ලයිමේට් එකත් එක්ක අපිට යූස් කරනකොට එක එරර්ස් එන්න ගත්තා. කොණ්ඩේ යන එක, හැම වේලෙන එක. දැන් අපිට ඕනේ දේවල් ටික අරගෙන කැෂියර් එකේ ඉන්නේ. මේ වෙලාව නම් කැෂියර් එකේ කට්ටිය ගොඩක් බය වෙනවා. මොකද ඉන්න අනිත් කස්ටමර්ස්ලාත් බය වෙනවා. මෙහි අය ගොඩක්ම හාල් බත් ස්පැගටි ගොඩක් මේ දේවල් කනවා.
මේ වෙලාවේ ටිකක් පිළිවෙලට බඩු ටික තියාගත්තාම අපිට ලේසියි. මොකද අපි මේ ටික බෑග්ස් වලට දාගෙන අරගෙන යන්න ඕනේ නිසා තැලෙන දේවල් වෙනම සෙක්ෂන් කරලා මම දැන් මේ පිළිවෙලට බඩු ටික තියනවා කැෂියර් එකේ ආන්ටිටත් ලේසි වෙන්න. ඔයගොල්ලන්ට පේනවා අපේ බිල ඉන්ක්‍රීස් වුණා. කාඩ් එකට අපිට ගොඩක් අඩු වෙනවා මේ ස්ටෝර් එකෙන්. අපිට 22,926ක් වෙලා තියෙන අපේ බිල් එක. කාඩ් එක දුන්නාට පස්සේ 6,366ක් අපේ කාඩ් එකට අඩු වුණා. දැන් ඉතින් all done. මම පේ කරලත් ඉවරයි. දැන් අපි යන්න ඕනේ වාහනේට බඩු ටික දාගන්න ඕනේ. එතනම එළියේ තියෙනවා මෙන්න මේ කජු කඩේ. මෙතනින් අපි කැෂියෝ නට්ස් ටිකක් ගත්තා. මේ විදිහට තමයි අපේ shopping day එක ඉවර වුණේ. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.